එයා මීදුමට ගොඩාක් ආස කළා. ඒ තරමටම ඉරේලියටත්. එයා කුඩයක් අරගෙන ආවත් සැරම වැස්සකදී ඇරෙන්න කුඩේ ඉහළපු දවසක් මන් දැකලා තිබුණේ නැහැ. එයා වැස්සට හරිම කැමති කෙනෙක්. ඔන්න දවසක් දා හවස් වරුවක දේ දුන්නක් පායලා. එයා වැඩ ඇරිලා යමින් ගමන් කන්දේ අඩිපාරේ නතර වෙලා ඒ දේ දුන්න මැකිලා යනකම්ම බලාගෙන හිටියා. මං අපේ තාත්තගේ සොහන ළඟ හිටියේ. එයා මාව දැක්කේ නෑ. එයා ඒ දේ දුන්නට ඇස් වලින් මොනවදෝ කිව්වා. ඊට පස්සේ එයා ඒ දේ දුන්නට අතවනලා සමුගත්තා. ඊළඟ දවසේ උදේ එයා වැඩට එද්දි දැක්කාම මට අදාහගන්න බැරි වුණා. හිතලා කරාද නැද්ද කියන්න මන් දන්නේ. මට විශ්වාස කරන්නත් අමාරු වුණා. එයා එතකින් ආවේ දේ දුන්නේ රටා තියෙන දිග සායක්. මට එයා ගැන දැනගන්න ඕන උනේ ලෝකේ අනිත් අයට දැනගන්න ඕන වෙන දේවල් නෙවෙයි. එයාගේ එක හිනාවකින් ඈත ගහක පිපුණු මල්වලට දැනෙන හැඟීම මොන වගේද? එයාගේ ඇඟේ දැවෙටෙන ඝනකම් මීදුම් කුට්ටියකට දැනෙන උණුහුම මොන වගේද? එයාගේ කෙස් කැරැල්ලක් එක්ක ඔච්චම් කරලා ඒකෙන් හුළඟ ලබන සතුට මොන වගේද? ලෝකේ හැම වර්ණයකටම එයා නිසා අලුතින් එකතු වෙන දීප්තිය කොයි තරම්ද? එයාගේ සියුම් චලනයක් හින්දා කාලේ රිද්මේට සිද්ධ වෙන අභියෝග මොන වගේද? ඔන්න ඔය වගේ දේවල්. අමුතු විදිහම ආදරේ නම් ඒක එහෙමම